අද පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරන්නේ 6 habits of happy people. සතුටින්ම ඉන්න මිනිසුන්ගේ පුරුදු 6ක් ගැන තමයි අද මම මේ පොඩ්කාස්ට් එකෙන් ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ. අංක 6 වෙනි කාරණාව විදිහට මම ඕගොල්ලන්ට අරගෙන අවිලා තියෙන්නේ don't show off. ඉතින් සතුටින්ම ඉන්න මිනිස්සෙක් නම් ඒ කෙනා ඕනවට වඩා show off කරන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ට නැති තේවලුත් මවලා පෙන්න චරිතයක් එහෙම නැත්නම් තමන්ට එෆර්ට් කරන්න බැරි වොච් එකක් තමන්ට එෆර්ට් කරන්න බැරි ෂූස් තමන්ට එෆර්ට් කරන්න බැරි ඇඳුම් තමන්ට එෆර්ට් කරන්න බැරි ඩෙස්ටිනේෂන්ස් තමන් රීච් කරන්නත් කලින් අනිත් අයට පෙනෙන්න කරනවා. අපි ඒකට කියනවා show off කියලා. ඒ කියන්නේ තමන්ගේ ඇත්ත තත්ත්වයටත් වඩා බොරු දෙයක් මවලා පෙන්නනවා. talkless කියලා කියන්නේ ගොඩක් අඩුවෙන් කතා කරන්නේ. මොකද අඩුවෙන් කතා කරනවා කියන්නේ මන්ගේ actions තමන්ගේ වැඩ කරන්න ඕනෑතරම් කාලය තියෙනවා. තමන්ගේ අවධානය හොඳින් පවත්වා ගන්නත් ඒක හේතුවක් වෙනවා. ඉතින් සතුටින් ඉන්න වාටත් අවශ්‍යයි නම් ක්‍රියා වැඩියෙන් කරන්න අඩුවෙන් කතා කරන්න කියලා අපි ඔයාලට යෝජනා කරනවා. අංක 4 වෙනි කාරණාව විදිහට මම අරගෙන තියෙන්නේ learn daily. ඉතින් මේ සතුටින්ම ඉන්න මිනිස්සු කවමදාක්වත් ඉස්කෝලේ කාලේ ඉවරුනාට පස්සේ තමන්ගේ කොලෙජ් එක තමන්ගේ යුනිවර්සිටි ටයිම් එක ඉවරුනා කියලා තමන්ගේ කෝස් එක ඉවරුනා කියලා තමයි ඉගෙන ගන්න එක නතර කරන්නේ නැහැ. මේ සතුටින්ම ඉන්න මිනිස්සුන්ගේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි ඒගොල්ලන් හැම කාලෙකම ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ අප්ඩේට් වෙනවා, යාවත් කාලීන වෙනවා. මොන ශාස්ත්‍රයකද Tamanට අදාළද නැද්ද හැම ශාස්ත්‍රයකම අධ්‍යාපන නිරන්තරයෙන් කරගෙන යනවා. ඒ නිසාම ඔවුන් ඇත්තටම සතුටින් ඉන්න පුද්ගලයන් බවට පත් වෙලා තියෙනවා. අපි බැලුවොත් එහෙම ලෝකයේ අති සාර්ථකත්වයට පත් වෙච්ච සහ ලෝකේ හරිම සතුටින් ඉන්න මිනිස්සු ගත්තොත් එහෙම ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම Tamanගේ අධ්‍යාපන කටයුතු ඉස්සරහට අරගෙන යනවා. මේක හුදෙක් ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගැනීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆිසිකලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයෙන් හරි මොන හරි දෙයක් හැම අලුත් දෙයක් එකතු කර ගැනීමක් වෙන්න පුළුවන්. අංක 3 වෙනි කාරණාව විදිහට මම අරගෙන තියෙන්නේ helpless fortunate. helpless fortunate කියලා ඉතින්දි මම සඳහන් කරන්නේ අපිට පෙරලා ආරක්ෂාවක් රැකවරණයක්. එහෙම නැත්නම් අපිට පෙරලා උදව්වක් උපකාරයක් නොලැබෙන තැනත් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම. අපි ඔවුන්ට උදව් උපකාර කිරීම. අපි හිතමු ඔයාගේ ආබාලුවෙක් ඉන්නවා. ඔයා කොච්චර එයාට උදව් කරත් සමහර විට පෙරලා එයාගෙන් ඔයාට උදව්වක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් helpless fortunate කියලා කියන්නේ අන්න ඒ වගේ උදව්වක් ඔයාට නොලැබෙනවා කියලා දැනදැනම අපිට ඒ කෙනාගෙන් උදව්වක් ගන්නට බැහැයි කියලා දැනමුණත් අපි ඒ කෙනාට තම අවංකව උදව් කරන එක. කොටින්ම කියනවා නම් ඔයාගේ ගෙදර ඉන්න සුරතලාට ඔයා ආදරය කරන එක, කැම බීම දෙන එක, රැකබලා ගැනීම තුලින් ඔයාටත් ගෙදර එළියක් ලැබෙනවා. ඔයාට පාළුව තනිකම්ම කන්නේ අල්ලා වෙන්න පුළුවන්, හාව වෙන්න පුළුවන් උදව් වෙනවා. හැබැයි ඔයා කොහේ හරි ගමනක් බිමනක් යද්දී ඔයාට පාරේ හම්බෙන වීදි බල්ලෙක් වීදි පූසෙක් ඔයාට හම්බුනොත් එහෙම ඒ පූසට කණ්ඩ ටිකක් දෙන එක, ඒ පූසට බෙහෙත් ටිකක් දෙන එක, ඒ පූසව පාරේ මැද ඉන්නවා නම් පාර අයිනකින් තියලා යන එක. ඉතින් මේ දේ කරා කියලා ඔයාට අනිත් පැත්තට ඒ සතාගෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ සමහරවිට ඔයා මේ කරන දේ කිසිම කෙනෙක් දකින්නෙත් නැති වෙන්න පුළුවන්. හැබැයි helpless fortunate කියලා කියන්නේ කිසිම කෙනෙක් දකින්නේ නැති වුණත්, කිසිම දෙනෙක් බලන්නේ නැති වුණත්, කිසිම කෙනෙක්ගෙන් පෙරලා අහපව ප්‍රතිඋපකාරයක් නොලැබෙනවා කියලා ඔයා දැනම වුණත් ඔයා ඒ මිනිස්සුන්ට උදව් කරන එකේ සතුන්ට හරි උපකාරයක් බලාපොරොත්තු නොවි කරන උපකාර මේ කොටසට අයත්තන. ඉතින් අන්න එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්න සතුටින්ම මිනිස්සු වෙනවා. මේ ලෝකේ ඉන්න සතුටින්ම මිනිස්සුන්ගේ එක ලක්ෂණයක් තමයි අන්න ඒ සඳහන් කරපු helpless fortunate. අංක 2 වෙනි කාරණාව විදිහට මම ඕගලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ laugh more. මම ඔයගලන්ට යෝජනා කරනවා උමුතුවෙන් වගේ සිනහ වෙන්න. මේක හරිම తాවකාලික ජීවිතයක්. ඉතින් ඒ ජීවිතේ හැම මොහොතකම සතුටින් hina වෙලා අපිට ඉන්නට පුළුවන් නම් ඉතින් අපි අනිවාර්යයෙන්ම සතුටින් තමයි එතකොට අපේ ජීවිතය ගෙවෙන්නේ. ඉතින් මේ ලෝකේ ඉන්න සතුටින්ම ඉන්න මිනිස්සුන්ගේ තියෙන හොඳ පුරුදු 6න් එකක් තමයි laugh more. ඔවුන් නිතරම සිනාසෙනවා. උමතුවෙන් වගේ සිනාසෙනවා, සතුටින් ඉන්නවා. ඉතින් ඒක නිසා ඔන්න ඔයාටත් සතුටින් ඉන්න මිනිසුන්ගේ ගණයට වැටෙන්නට ඕන නම්, ඒ කොටසට වැටෙන්නට ඕන නම් මෙන්න මේ පුරුද්ද ප්‍රගුණ කරන්න. හැම වෙලාවකම හොඳින් සිනාසෙන්න, වැඩියෙන් සිනාසෙන්න, පුළුවන් තරම් හැකිතාක් සිනාසෙන්න කියලා මම ඔයගලන්ට යෝජනා කරනවා. ඒ තුලින් ඔයාගේ සතුට තව තවත් වැඩි වෙනවා වගේම ඔයාට සතුට තව කෙනෙක්ට බෙදන්නටත් හැකියාව ලැබෙනවා. ඉතින් අද පොඩ්කාස්ට් එකේ අන්තිම කාරණාව 6 habits of happy people කියන ටොපික් එකේ අන්තිම කාරණාව විදිහට මම අරගෙන තියෙන පළවෙනි කාරණාව විදිහට ignore nonsense.
ඉතින් මේක අති විශේෂම කාරණාවක්. ඔයාලා සතුටින් ඉන්න නම් මේ ලෝකේ ඉන්න සතුටින්ම ඉන්න මිනිස්සු ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ තියෙන පුරුදු වලින් හොඳම පුරුද්දක් විදිහට මේක ගන්න පුළුවන්. ඉග්නෝ නොන්සන්ස් කියලා කියන්නේ අපිට එන කේලම් එහෙම නැත්නම් සම්පප්පලාප අපිට අදාළ නැති දේවල් අපි ඉග්නෝ කරන්න ඕනේ. අපි අයින් කරන්න ඕනේ. තවත් පුද්ගලයෝ ගැන තියෙන වැරදි නරක එහෙම නැත්නම් අපිට මේ දේවල් වල කිසිම අදාළත්වයක් නැත්නම් අපිට මේ දේවල් වලින් කිසිම බලපෑමක් නැත්නම් එහෙම නැත්නම් අපිට ඊට වඩා වැදගත් රාජකාරී වැදගත් දේවල් අපේ ජීවිතේ කරන්න තියෙනවා නම් අර නොන්සන්ස් කියනවා ඉග්නෝර් කරන්න ඕනේ. සමහර පවුල්වල සමහර චරිත තියෙන හැම වෙලේම මොන හරි ප්‍රශ්නයක් අරගෙන ඉන්නේ. මොන හරි නෙගටිව් දෙයක් අරගෙන ඉන්නේ ලයිෆ් එකට. කොහෙවත් නැති දේවල් අරගෙන ඉන්නේ. ඉතින් අපි ඒ දේවල් බාරගත්තොත් අපි ඒගොල්ලොත් එක්ක හිටියොත් ඇත්තටම අපිට හැමදාම හරිම වේදනාවෙන් දුකෙන් පීඩාවෙන් කනස්සල්ලෙන් තමයි කාලය ගත කරන්න වෙන්නේ. කොටිම කියනවා සමහර චරිත සමහර පවුල්වල සමහර මිනිස්සු හරිම ඩ්‍රාමා. ඒ කියන්නේ කොටින් මේගොල්ලන්ට හැමදාම කාගේ හරි වැරද්දක් මොකක් හරි රටේ ලෝකේ මොන හරි ප්‍රශ්නයක් මොන හරි ඇදයක්. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට සතුට කියන දේ අහිමි. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් වුණා පවුලක ඉන්නවා කියන්නේ ඇත්තට මේකේන පතුරවන්නම නෙගටිව් ස්පිරිට් එකක් හින්දා ඒ ගෙදර තියෙන සතුට අඩුයි. ඔයා ආශ්‍රය කරන යාළුවන් සෙට් එකේ වුණත් ඒ ගෑන් එකේ වුණත් මේ නොන්සන්ස් කතා කරන මේ නොන්සන්ස් හැම වෙලේම අපි ළඟට අරගෙන එන පුද්ගලයෝ ඉන්නවා නම් එහෙම අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ව සෑහෙන්න ඈතින් තියන්න. මොකද ඒගොල්ලන්ට පුළුවන් අපේ සතුට කියන දේ අපිට අහිමි කරන්න. ඔයා හිතන්න ඔයාගේ ගමේ ඔයාගේ ළඟ අහල පහල ගෙවල් වල ඉන්නවා නම් කවුරුරි කේලම් කියන අනුන්ගේ දේවල් ඕනකට වඩා හොයන තමන්ගේ දේවල් තමන්ගේ අඩුපාඩු රාශියක් තියෙන්නේ ඒ දේවල් හදාගන්න නැතුව අනුන්ගේ ජීවිතවල දේවල් හොයා සම්පප්පලාප වේවා කේලම් මේවා ගොසිප්ස් අදාළ නැති දේවල් අරගෙන යනවා කියම ඒකෙල්ලන්ට පුළුවන් ඔයාගේ උදෑසන දහවල රාත්‍රිය ඕනම අවස්ථාවකදී ඇත්තටම ඔයාගේ සතුට නැති කරන්න. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම මේ ලෝකේ ඉන්න සතුටින් ඉන්න පුද්ගලයෝ ප්‍රගුණ කරන පුරුද්ද තමයි ඉග්නෝ නොන්සන්ස් කියන දේ. ඉතින් ඔයත් මේ නොන්සන්ස් පැත්තකට දාලා සතුටින් ඉන්න පුද්ගලයෙක් වෙන්න කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා. මම හිතන අද පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරපු මේ හැබිට්ස් 6 ඔයත් අද ඉඳලම ඔයාගේ ජීවිතේ ඔයා මේ දක්වා ප්‍රගුණ කරලා තිබ්බ නැත්නම් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න බලන්න එක පුරුද්දක් කර එකතු කරගෙන බලන්න ඔයාගේ ජීවිතේ අද ඉඳලා ලොකු වෙනසක් ඔයාට දැනෙයි. ඔයාගේ ජීවිතේ සතුටින් පිරෙනවා කියලා මම ඔයාට වගවීමෙන් කියනවා. එහෙනම් තවත් ලස්සන පොඩ්කාස්ට් එකකින් අපි හම්බෙන්න බලාපොරොත්තු වෙන සමගන්නවා. ගිලෙන්න